මෝහක්ඛයෝ නිබ්බානං හැම දිනෙකටම දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ගියවර අභිධර්ම පාඩම ඉවර කරේ මෙතනින්. එතනදී දැන් පටන් අරගෙන ගියවර අභිධර්ම පාඩමේ අපි දාලා තිබ්බ මාතෘකාවට අනුරූපීව අද දවසේ ඔයගලන්ට කියලා දෙනවා මේ අපි කිව්වා වගේම අභිධර්මයේ උගන්වන්නේ නැති අභිධර්මයේ ලියලා තියෙන නමුත් ලියලා තියෙන උගන්වීම කියන එක දෙකක් නේ. අච්චුපතේ ලියලා තියෙනවා ගුරුවරයෙක් උගන්වනවා. අන්න ඒ වගේ උගන්වන්නේ නැති කරුණු කීපයක් සම්බන්ධව ඔයගලන්ට කියලා දෙන්න අද දවසේ මේ දේශනාවම යොදා ගන්නවා. ඒකෙන්ද අද දවසේ මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන බව සිපත් කරලා තිබ්බේ රංජිත් තාත්තා සහ පද්මා අම්මා. ඉතින් හරිම සදැහැති දායක දෙපළක්. අරමුණු වශයෙන් අප මේ සසර දුකින් එතර කරවන්නට දිවාරයන් ලබා වෙහෙස වන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු සෙනසුනේ සියලුම ස්වාමීන් වහන්සේලාට සිල් මෑණිවරුන්ට පතන බෝධියකින් නිවෙන්නට ඔවුන් දෙදෙනා නමින් මියගේ දෙමාපියන් වන පියසේන සිරසේන පියවරුන් දෙපළටත් සරණවතී සීලවතී මෑණිවරු දෙපළු ඇතුළු සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් අපගේ දියණියන් දෙදෙනාටත් බෑන්නුවන්ටත් මුණුබුරා සහ මිනිබිරියන්ටත් මේ සඳහා උදව් කළ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිදු කරන බව සිපත් කරලා තියෙනවා. පින්වත්නි, අපි ගියවර කතා කරපු මාතෘකාව ඔයගලන්ට මතක ඇති. ඒකෙදි අපි ධර්ම කරුණු රසක් ඉගෙන ගත්තා. හරි. තව පොඩි කරුණු ටිකක් ඉගෙන ගන්න තියෙනවා. අපි ඒ කරුණු ටික අද දවසේ මේ දේශනාව ඉගෙන ගමු. මේ දේශනාවෙන් පස්සේ අපිට අකුසල් සිත් අවසන් කරන්න පුළුවන්කම ලැබෙනවා. එතන මේක වැදගත් කාරණාවක්. මේක තමයි ඔයගලන්ට අදාළ මාතෘකාවද දේශනාවේ. සියුම් ධර්මතාවයක්, සියුම් කරුණක් අභිධර්මයේ උගන්වන්නේ නැති නමුත් සටහන් වෙලා තියෙන උගන්වන්නේ නැහැ කියලා මේ මම හිතලා බලලා කියන එකනේ භාග්‍යවතුන් වහන්සේගේ ණය ක්‍රමයේ මත පිහිටලා අපි දිගහැර ගන්න එකක්. ඒ තමයි දැන් අපි කතා කරානේ මේ දැන් සෝමනස්ස උපේක්ඛා කියලා හිත් දෙකක් ගැන. එතකොට මේ වගේ බලවත් හිතක් තියෙන්න බෑ. අනේ බලවත් චිත්තය මොකක්ද කියන එක අපි හොයාගන්න යනවා. ඒ හොයාගන්න කලින් මගේ පිටුතල මෙන්න මේ කවුන්ට් එක මේක මතක තියාගන්න. මේක ඔයගලන්ට ඕනේ. දැන් අපි කතා කරපු සිත් 8 සෝමනස්ස සිත් තියෙනවා. කීයද සෝමනස්ස සිත් තියෙන්නේ? අපි කතා කරපුවාගේ 4යි. ඔන්න මේ අභිධර්මයේ කියන්නේ මේවට. මේක ඔළුවේ තියෙනවා. නැත්නම් ඉස්සරහට යන්න බෑ. මොකද ඉස්සරහට යනකොට කියනවා සෝමනස්ස සිත් අහවල් ටිකේ මෙන්න මේවා. ඊට පස්සේ වෙනවා සෝමනස්ස සිත් කොයිද හත්පලා මෙච්චර තියෙන සෝමනස්ස සිත් අපිට මතක 4යි. එහෙනම් මෙන්න මේ කවුන්ට් එකේ ඉඳන් අද අපි හරයි යනවා. සෝමනස්ස 4යි. දෝමනස්ස 2යි. හරි, සෝමනස්ස සාගත සිත් 4ක් කතා කරා. දෝමනස්ස සාගත සිත් 2ක් කතා කරා. උපේක්ඛා සාගත සිත් කීයද එතකොට? උපේක්ඛා සාගත සිත් 4යි. මෝහ මූල 2ත් උපේක්ඛා සාගතයි. එතකොට 6යි. 12යිනේ. 4 6 12 මෙන්න අකුසල් සිත් 12. රයිට්. ඔක තමයි එතෙන්දී අපි කතා කරේ. ඊළඟට දිට්ඨිගත සම්පයුක්ත සිත්. කීයද? දිට්ඨිගත විප්පයුක්ත සිත් කීයද? ඔකත් අපි ඉගෙන ගන්නවා. අසංකාරික හිත් කීයද? සසංකාරික හිත් කීයද? මේකත් අපි ඉගෙන ගන්නවා. රයිට්. එතකොට දිට්ඨිගත සම්පයුක්ත සිත් ඔක්කොම තියෙනවා 8ක්. විප්‍රයුක්ත සිත් තියෙන්නේ 4යි. ඔය කතා කරපුවා. හොඳට බලන්න ගිහින්. පෞගේ දේශනත් එක්ක. අසංකාරික හිත් තියෙනවා 7ක්. සසංකාරික හිත් තියෙන්නේ 5යි. 7යි 5යි. 8යි 4යි 7යි 5යි කියලා තමයි මේක බෙදෙන්නේ. තවත් මේක ඇත්තටම විග්‍රහයන් ඕනනම් අපිට කරගන්න පුළුවන්. හැබැයි දැනට මේ තියෙන එකදී සසංකාරික හිත් 5යි අසංකාරික හිත් 7යි. ඉතින් මෙන්න මේ ගානම මතක තියාගන්න. තවත් කියනවා නම් මේ වගේ වේදනා. හරිද? හේතු. මෙතන ඉඳන්ම අපි යන්න ඕනේ. හරිම. මේ ඔයගලන්ට බර වෙන්න නිසා යන්නේ නැති. කිච්ච, කෘත්‍ය, ద్వාර, වත්තු. මේ ඉගෙන ගන්න ඕනේ. වේදනා. අකුසල් සිත් 12 සෝමනස්ස සහගත වේදනාවලට දෙනවා. උපේක්ඛා සහගත වේදනාවලට දෙනවා. දෝමනස්ස සහගත වේදනාවලට බෙදෙනවා. හේතු ලෝභ මූල හේතුව, ද්වේෂ මූල හේතුව, මෝහ මූල හේතු කියන හේතු තුන තියෙනවා. කෘත්‍ය, ජවන සම්පූර්ණ ජවන් සිත් තමයි ජවනය තමයි කරන්නේ. ජවන් කෘත්‍ය තමයි කරන්නේ. ద్వාර මේක ෂඩාරම්මණයෙන් පහළ වෙනවා. අරමුණු වශයෙන් ලෞකික ධර්ම ඔක්කොම අරමුණු කරනවා. වත්තු ගත්තට පස්සේ ද්වේෂ මූලික හිත ගත්තට පස්සේ හෘද වස්තිය අසුරු කරගෙන පහළ වෙනවා. ලෝභ මොහ මූල කියන්නේ ලෝභ සහගත ඒවයි මොහ සහගත ඒවයි සිත් ගත්තට පස්සේ හෘද වස්තුව අසුරු කරගෙනම පහළ වෙන ලෝක තියෙනවා. නැතිවත් තියෙනවා. අන්න ඒ වගේ දැකනේ නැති අවස්ථාවක් තියෙනවා. ඒවත් මතක තියාගන්න. එතකොට මේකත් ඕනනම් නිකන් ලාවට ඔළුවේ තියාගෙන අන්න මේව උගන්වන්නේ. මේක එකක් උගන්වන්නේ. ඉතින් මේ කවදාවත් අකුසල් සිත් උගන්වන්න තැන්වලදී මේව උගන්වන්නේ. මේව උගන්වන්නේ පස්සට යනකොට ශ්‍රාවකයන් මේව අමතකයි. ඔන්න මම මතක් කරලා යන්නේ ඌමනත් වෙනදී ආපහු මේක එළියට ඇදලා ගන්න. ගැඹුරුම කතාව. දැන් මේකෙදි අපිට තේරෙනවා සසංකාරික අසංකාරික හිත් දෙක ගත්තාම
ඔගොල්ලෝ මේ වගේ සාමාන්‍ය අර්ථ දන්නවනේ පින්වතුනි. සසංකාරික කියන්නේ මොකද්ද? අසංකාරික කියන්නේ මොකද්ද? අසංකාරික. හිතෙක් ගත්තාම මේකේ බලවත් වෙන්නේ අසංකාරික හිතනේ. කවුරුත් මෙහෙවන්නේ නැතුව කරන තමන්ම කරන හිත මේකේ බලවත් කියන එක අපිට තේරෙනවා. ඊළඟට දිට්ඨිගත සම්පයුක්ත දිට්ඨියෙන් යුක්ත සහ වියුක්ත සිත ගත්තට පස්සේ අපිට තේරෙනවා අකුසලයේදී දිට්ඨිගත යුක්ත වීම බලවත් වැඩි. ඒක චෛතසික සම්ප්‍රයෝගයේදී අපිට පේන්න තියෙනවා. සෝමනස්ස උපේක්ඛා දෙක ගත්තාම මෙන්න මේක ගොඩක් අය දන්නේ නැති කතාවක්. හොඳද? සෝමනස්ස උපේක්ඛා ගත්තාම ඔය මනිසාර මංජුසා ටීකාවේදී කියලා තියෙනවා ඉමේසු පන අට්ඨසු ලෝභ මූල චිත්තේසු සෝමනස්ස සහගතෝ උපේක්ඛා සහගත චිත්තම් බලවතරං. ප්‍රීතිය කියන එක යෙදෙන්නේ නැහැ. මේක ප්‍රීතිය යෙදෙනවා. මේක ප්‍රීතිය කියන එක යෙදෙනවා. වේදනාව මේක යෙදෙන්නේ නැහැ. ඒක අකුසලයක් සතුටින් කරොත් කොහොමද විපාක අඩුයි? දැන් නිකන් ඔය ආතප්පාතක්ම තෝ නිකන් දන්නේ නැතුව ගිහලා කරන අකුසලෙ විපාක වැඩි. සතුටින් හොඳට හිතලා බලලා සතුටින් කාමීච්ඡාචාරය හරි මොකේ හරි හැසිරුණොත් විපාක අඩුයි. මොකද්ද මේ කතාව? ඔයාලට තේරෙනවද මේක? සාමාන්‍යයෙන් මේක මගේ ඥාණයට මට තේරෙන හැටියට කල්පනා කරලා බැලුවොත් එහෙම මට හිතෙන්නේ සෝමනස්සව කරන අකුසලයේ තමයි බලවත් වැඩි කියලා. හැමදේම බැලුවා. ඒ කියන්නේ සතුටු හිතින් යම්කිසි අකුසලයක් දැන කරනවා කියන්නේ නේද? ඒකේ පව්කම වැඩි අනිවාර්ය. හැබැයි ඇයි මනිසාර මංජුසා ටීකාවේදී මොකද විභංග ප්‍රකරණෙත් කියලා තියෙන උපේක්ෂා සහගත හිත ශාන්තයි ප්‍රණීතයි. ඒකට පෙළෙත් තියෙනවා. ඒ පෙළේ මතයට ඇවිල්ලා මෙතනදී කියනවා අකුසල හිතේ දැන් කුසල හිතේදිත් මේක මේ විදිහටම ගන්න පුළුවන්. කුසල හිතේදිත් මේ විදියමයි. ඒක කුසලක පැත්ත වර්ණනා කරනකොට මම කියලා දෙනවා. අකුසලයේදී මේක සෑහෙන වෙනස්. මම මගේ ජීවිතයේ ධර්මය තුල ලැබිච්ච ලස්සන ප්‍රශ්නයක්. මේක මගේ හිතට ආපු එක ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක්. ධර්මයේ ගවේෂණය කරගෙන අධ්‍යයනය කරගෙන යද්දී මට අභිධර්මයේ විසඳිච්ච නැති ප්‍රශ්නයක් මේ කාලයක්. මේ අභිධර්මදරයෝ අභිධර්ම පොත්පත් මේ තවද ග්‍රන්ථ මේක කියන්න හේතුව වෙන සූත්‍ර සමහර ඒවා අධ්‍යයනය කරලා ගත්තට පස්සේ ඔන්න අපිට තේරෙනවා ඇයිද මේසු පන අට්ඨසු ලෝභ මූල චිත්තේසු සෝමනස්ස සහගත උපේක්ඛා සහගත චිත්තම් බලවතරං කියලා සෝමනස්සයට වඩා උපේක්ඛා බලවත් කිව්වේ ඇයිද කියනක ඔන්න තේරෙන්න පටන් ගන්නවා. මේකට උදාහරණ ටික මම කියන මේ කරන විවරණය කොයිවත් පොත්පත්වල නැහැ. ඒ නිසා මේ කෑල්ල හොඳට මතක තියාගෙන මේ කෑල්ල කපලා අරන් තියාගෙන මේ කෑල්ල නිතරම බලාගෙන මම පොත්පත් ගණනාවක වර්තමානයේ උපේක්ඛා සාගත හිත බලවත් කියලා නම් ලියලා තියෙනවා රේරුකාණේ ස්වාමීන් වහන්සේ. එයින් එහා විස්තරයක් නෑ. ඒකයි අභිධර්මයේ ඇතුලේ කියලා තියෙන උගන්වල නැති කරුණු. මේවා කියලා තියෙනවා. උගන්වල නැහැ. මෙන්න බලවත් කියලා ලියලා තියෙන වෙනත් නම් මට කොහේවත්ම ඔය අභිධර්ම ප්‍රකාශයේදී මේ පිළිබඳව සඳහනක් තියෙනවා. නමුත් මේ අභිධර්ම ප්‍රකාශය කියන පොතේදී උනත් මේකේ තියෙන්නේ උපේක්ඛා සාගත චිත්තම් බලවත රං කියන එක විතරයි. ඇයි එහෙම බලවත්? මම කිව්වේ අභිධර්මයේ පිළිබඳව ඉගෙන ගන්න මේ කරුණු ඉගෙන ගත්තට උපේක්ඛා සාගත තමයි බලවත්. ඒකට කියන්න කරුණු 1000ක් තියෙනවා. ඉතින් කියන්නකෝ අපි ටිකක්. ඇයි මේක බලවත් වෙන්නේ? මම මේ ප්‍රශ්නේ මෙහෙම විතුරු කරොත් ඔයගලන්ට ලියෙන්නේ නැති ගැටලුවක් ඉතුරු වෙනවා. මේක ලියා ගන්න බෑ. අපිත් මේ ලිම් පඩි උඩට වෙලා ගස් යටට වෙලා භාවනා ආසන උඩට වෙලා S2 වහගෙන භාවනා කරලා හිත සමාධිමත් කරගෙන මේවා කල්පනා කරලා තියෙනවා විසඳෙන්නේ නැති ප්‍රශ්න. නමුත් මේකට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම මම ඔයගලන්ට අද කියලා දෙන්න. අන්න ඒක තමයි අභිධර්මයේ තුල තියෙන ලස්සන කතාව. සමහර විට සායන්සල කියලා දීලා ඇති මම දැකලා නැහැ. මම දැකලා නැහැ. මම හොයලා තියෙන ඕන තරම් අභිධර්ම බණ කියපු ඕන තරම් ආමුදුරුවරුන්. නමුත් මට හම්බ වෙලා නැහැ. වෙන හේතුවක් තියෙනවා. හැමතිස්සෙම මතක තියාගන්න මේ සෝමනස්සය දෝමනස්සය කියන දෙකම හරියම ව්‍යාපාර සහිතයි. මේ දෙන්න හැමතිස්සෙම එක පැත්තකට බරයි. මෙයා එක පැත්තකට බරයි, මෙයා එක පැත්තකට බරයි. උපේක්ඛා සහගත වීම තුළ එන බෙනිෆිට් එක තමයි අරමුණ හොඳට ගන්න පුළුවන්. ඇති යථාකාරයෙන් දැනෙන ගතියක් තියෙන උපේක්ඛාවේ. යන්නේ ඒ නිසා මේක එක පැත්තකින් ප්‍රබල වෙනවා. මේ දෙන්න හැමතිස්සෙම වැනෙනවා දෙපැත්තකට මේ. දැන් බලන්න සෝමනස්සය කියන එක ඇති වෙන්න ඉෂ්ඨාරම්මණයක් වෙන්න ඕනේ නේ. ඉෂ්ඨාරම්මණය කියන එක එකක්. ඔය අටුවාටිකාවල කියලා තියෙනවා ඉෂ්ඨාරම්මණයක් ගැනීම ඉෂ්ඨාරම්මණයක් ලෙස ගැනීම. ඒ කියන්නේ අසූචි ගොඩක් වුණත් ඌරට ඉෂ්ඨාරම්මණයක් නෙවෙයි වුණාට ඉෂ්ඨාරම්මණයක් ලෙස ගන්න පුළුවන්. එතකොට මේවා හැමතිස්සෙම ව්‍යාපාර සහිතයි. මේවා ව්‍යාපාර සහිතයි. උපේක්ඛා සාගත එහෙමනේ. උපේක්ඛා සාගතිත හරියම ස්ථාවරයි. එක හේතුව. ස්ථාවරයි.
ඒ ස්ථාවර වීම නිසා ඒක හරි බලගතු මනෝභාවයක්. ඒකනේ පිටින් දැන් මේ බලගතු මනෝභාවයක් නෙමේක. ඒ මනෝභාවයෙන් ඉස්සරහට යනකොට දැන් අපි යනකොට කුසල පැත්තට යනකොට මේ බලගතු මනෝභාවය ගැන මම කියලා දෙන්නම් තවදුරටත් විස්තර. අකුසල පැත්ත තමයි වැදගත්. ලියෙන්නේ නැති ප්‍රශ්නේ තමයි අකුසල. කුසල පැත්ත අපිට තේරෙනවා සාමාන්‍යයෙන්. අකුසල පැත්ත ලියෙන්නේ. දැන් ධානයට යනකොට උපේක්ෂා සහගත බව නිතර වෙන්නේ. සෝමනස බවල් නෙමෙයි මේ බලගතු මනෝභාවය ස්ථාවරයි. මේක අපිට තේරෙන්නේ නැතුනට මේක පහළ වුණාම හිතාරිම ස්ථාවරයි. එතකොට ඔය හොරකමක් එහෙම කරද්දී දැන් ඔයගොල්ලෝ දැක්කද නේද අර අපි කිව්වා ගැඹුරු සෝමනස සහගතය කියලා අපි ඉගෙන ගත්තදී මෙතන බලන්න මේව ඉගෙනුවේ නිකන් නෙමෙයි. මේකෙදි ගන්නවනේ මේ ගම්බීර ස්වභාව නැති බව කියලා එකක් මේ. එතකොට මේ මිනිස්සු කිසි මේ හොරකම ප්ලෑන් කරාට ඒක නිකන් අපි කියන්නේ අල්ලපනල්ල ප්ලෑන් කරනවා කියලා නිකන් හරියට ඒක අකුසල සිත් ටික පහළ වෙන්නේ නැහැ. හොරකමක් කරනවා වුණත් හරියට කරන්න එපා. ගම්බීර නේ. හැබැයි ගම්බීර ස්වභාවය ඇති මිනිස්සුන්ට තියෙන ප්‍රොපර් ප්ලෑන්ස්. එයාගේ ප්ලෑන් එක වඩා ෂාප්. ඒක තියුණු වැඩි. යන්නේ නිසා උපේක්ෂා සහගත බව. ඒතර මේ උපේක්ෂා සහගත බව නිසා තමයි එහෙම වෙන්නේ. දැන් තේරෙනවද? එතකොට උපේක්ෂා සහගත වීම තුලත් අන්න හොරකමක් එහෙම කරනකොට හොඳට ප්ලෑන් කරන්න පුළුවන් ගතිය තියෙනවා. පොඩි තැන් වුණත් බොරුවක් වුණත් ඇත්ත වගේ කියන්න පුළුවන්. දැන් අතන උපේක්ෂා සහගත ඉන්න මිනිස්සු හරි අමාරුයි කන්ට්‍රෝල් කරන්න. බොරුවක්වත් හොයන්න බෑ, ඇත්තක්වත් හොයන්න බෑ. හරි අමාරුයි. කතා කරලා බේරෙන්න බෑ කියන්නේ. يعني well planned ඒගොල්ලෝ. ඒ නිසා මෙන්න මෙතනට එනකොට ඒ ගැඹුරු බවක් තියෙන නිසා මේක ඇති වෙනවා. හැබැයි දැන් කාම මිච්ඡාචාරය වගේ එකක් ගත්තට පස්සේ මේකත් අපි තේරුම් ගන්න ඕනේ. කාම මිච්ඡාචාරයක ඒකෙදි සෝමනස්ය ප්‍රබල වෙනවා. එතකොට ඒ කාම මිච්ඡාචාරයේදී ඒ අදාළ විදියට අපි යොදා ගන්න ඕනේ. දේශ සහගත හිතක් පහළ වෙනකොට දෝමනස්සමනේ පහළ වෙන්නේ. එතකොට ඒ දේශ සහගතව දෝමනස්ය ප්‍රබලයි. කාම මිච්ඡාචාරය වගේ එකෙදි සෝමනස්ය ප්‍රබලයි. හැබැයි උපේක්ඛා සහගත බව යෙදීම නිසා යම් කිසි තැනකදී යෙදුනොත් අවස්ථාවකදී ඒ යෙදෙන හිත ඊටාම ප්‍රබල විපාක දෙන බව දත යුතුය. තේරුණාද? මම හිතලා පැහැදිලි හිත කියලා. ඔය කරුණු දෙක හොද්දටම ඇති මේක තේරුම් ගන්න. මෙන්න මේ නිසා තමයි උපේක්ඛා භාව කියන එක යෙදෙනකොට බෝධිපාක්ෂික ධර්මවලත් මේක උපේක්ඛා සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා. තව උපේක්ඛා සහගත භව යෙදීම තුළ විභංග ප්‍රකරණවල මේවා ශාන්තයි ප්‍රණීතයි කියලා දක්වලා තියෙනවා. මේ උපේක්ඛා සහගත භව ඒක හරි ගැඹුරු ස්වභාව ඇති එකක් කියන එක දක්වලා තියෙනවා. ඒ ගැඹුරු ස්වභාව ඇති බව නිසා හොරකමක් කරයි මේවා මොන හරි කරනකොට මේක ප්ලෑන් කරන්න පුළුවන් ගතිය ආදී වලින් හිත ෂාප් තියුණු වීම නිසා මේක ප්‍රබල වෙන බව මතක තියාගන්න. ඒ නිසා තමයි මනිසාර මංජුසා ටීකාව මේක දක්වන්නේ. අභිධම්මාවතාර කියන ටීකාවෙත් මේක මේ විදිහට දක්වලා තියෙනවා. අභිධම්මාවතාර ටීකාව සම්ණයක් මම දැක්කා. දැන් print වෙලා තියෙනවා. PDF එක තියෙනවා ගන්න පුළුවන්. අභිධම්මාවතාර ටීකාව නම් ලේසියෙන් කෙනෙක් ගාවට හම්බ වෙන්නේ. නමුත් සන්න එක විස්තර කරපු එක තියෙනවා. අභිධම්මාවතාර ටීකාව හැම කියව ගන්නත් ඉතින් හැමෝටම බෑ. පොඩි කරුණු තියෙන. ඒක පැහැදිලි කරපු දේවල් තමයි ඕන කෙනෙක්ට කියව ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තැන්වලදී මේක ලියලම තියෙනවා. මේසපන අට්ඨස ලෝභ මූල චිත්තේසු සෝමනස්ස සහගතෝ සෝමනස්ස සහගත වලට වඩා උපේක්ඛා සහගත චිත්තම් බලවතරම් කියලා. හැදිලිද? හරි පිටන්නේ. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ මේකෙදි මේ තව කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ චෛතසික සංප්‍රයෝග වෙන විදිය සහ මේ වගේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන හතරත් ඉගෙන ගත්තාම අපේ අකුසල ටික ඉවර කරලා අපිට ආයතන ටිකට යන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තනේ සිත් 8ක්. මම පොඩක් කෙටියෙන් වගේ ලියන්නම්. අපි ඉගෙන ගත්ත සෝමනස්ස සහගත දිට්ඨිගත එක අපි ලියමු ටිකක් වෙන්න. දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත එකයි. ඊළඟට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත් දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික නේ. සසංකාරික දෙකයි. ඒතර දිට්ඨිගත විප්පයුත් අසංකාරික එකයි සසංකාරික එකයි. ඊළඟට උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික එකයි සසංකාරික එකයි මේ විදිහට ඊළඟට ආයි අසංකාරික එකයි සසංකාරික එකයි. ඊළඟට දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික එකයි සසංකාරික එකයි. මම මේ නිකන් කැටියෙන් ලියන්නේ පස්සේ ඔයගොල්ලෝ මේක විස්තර කරගන්න. හොඳේ. සසංකාරික එකයි. ඊළඟට විචිකිච්ඡා සම්ප්‍රයුක්ත හිතයි මොහ මූලික වෙන උද්දච්ච සම්ප්‍රයුක්ත හිතයි. මේ දෙක නෙන්නේ. විචිකිච්ඡා අපි එක සාමාන්‍යයෙන් එහෙමම තමයි ලියා ගන්න. හොඳේ. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත හිත උපේක්ෂා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත හිත. එහෙමයි තමයි ලියන්නේ. ඒතකොට ඒකත් වේදනාව ඕන නම් මෙන්ෂන් කරන්න පුළුවන්. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත, උපේක්ඛා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. මොකද තමයි ඉන්නේ. මේ ආවනේ.
ඒතර මෙතනදී එනවා පින්වත්නි චිත්ත චෛතසික. එතකොට සර්ව චිත්ත සාධාරණ චෛතසික 7ක් එනවනේ. සර්ව චිත්ත සාධාරණ චෛතසික 7ක් එනවා. මොනවාද? පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දී මනසිකාර. ඊළඟට එනවා විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද 1 2 3 4 5 6යි. මේකට කියන ප්‍රකීර්ණක චෛතසික 6 කියලා. ප්‍රකීර්ණක චෛතසික 6. right. ඊළඟට එනවා අකුසල සාධාරණ චෛතසික 4ක්. මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච චෛතසික හොඳ උද්දච්ච. මේකට කියන්නේ මේ මම වෙල පාවිච්චි කරනවා අකුසල සාධාරණ චෛතසික. ඊළඟ මම ඊළඟකේදී ඔයගලන්ට ලියලා පෙන්නනවා. අපි දැනට බලමු මේ වගේ යෙදෙන්නේ කොහොමද කියලා. පළවෙනි එක තමයි මේ සිත් 8ේම අපි ගත්තොත් එimhe 1 2 3 4 5 6 7 8 8 9 10 11 12 කියන මේ සිත් 12ෙම සර්ව චිත්ත සාධාරණ චෛතසික 7ම එනවා. හරි ගියාද? සර්ව චිත්ත සාධාරණ චෛතසික 7ම එනවා. කිසිම අඩුවක් වෙන්නේ නැතුව එනවා. right. ඊළඟට අපි ගත්තට පස්සේ මේ සෝමනස්ස සහගත දැන් මෙතනදී මේ ටික ගන්න ඕනේ. මේක ඉතාල වැදගත්. මේකෙදී පළවෙනි 4 තියෙනවනේ 1 2 3 4ට එනවා ප්‍රීති චෛතසික. يعني මේ මෙතනට වෙනකම් එනවා. එතනින් එහාට නැවත මේ කිසිම අකුසල හිතක ප්‍රීති චෛතසිකය හටගන්නේ නැත. මතක තියාගන්න. ප්‍රීති චෛතසිකය මේ සාමාන්‍ය තේරෙන්නේ කියලා දෙන්නේ. ඒතර ප්‍රීති චෛතසිකය හටගන්නේ සෝමනස්ස සහගත කියලා හිත ටිකේ විතරමයි. උපේක්ඛා සහගත ඉතුරු 4 හටගන්නේ නැහැ. මේ දෙකත් උපේක්ඛා සහගත ඒ නිසා හටගන්නේ. මේ දෙක දෝමනස්ස සහගත ඒ නිසා හටගන්නේ නැහැ. මේ 12 තියෙනවනේ. මේ 12 මේ ඔක්කොටම අයිති. ඒ කියන්නේ සමස්තයක් විදියට ගත්තාට පස්සේ මේ 12ම සිත් 12ෙම මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියන ඒවා දෙනවා. ඒ නිසා මේවට කියනවා මේ අකුසල සාධාරණ චෛතසික. සෑම අකුසල හිතකම පහළ වෙනවා අඩු නැතුව. අන්න ඒ නිසා මේකට කියනවා අකුසල සාධාරණ චෛතසික කියලා. right. ඊට විතක්ක ਵਿਚාර අදිමොක්ක. මේ විතක්ක ਵਿਚාර කියන දෙකත් ඇත්තටම කියනවනේ මේ ඔක්කොගෙන් පහළ වෙනවා. මේ ඔක්කොගෙන් පහළ වෙනවා අඩු නැතුව. අපි ඒක හරියක් දාමු. ඒතකොට ලේසි. පහළ වෙනවා. ඔක්කොම පහළ වෙනවා. 12. අදිමොක්කය තියෙනවනේ. අදිමොක්කය මේ වගේ පහළ වෙනවා. 3 4 5 6 7 8 9 10 මේකෙදි පහළ වෙන්නේ විචිකිච්ඡාවේදී. විචිකිච්ඡාවට 0. ඇයිද? ඒ අදිමොක්කය කියන එක අර පිහිටලා තියෙන ගතියක් නෙන්නේ. ඒතර විචිකිච්ඡාව වුණාට පස්සේ මොකද වෙන්නේ මේ? එහෙම පිහිටලා තියෙන්න පුළුවන් ගතිය අඩු වෙනවා. එහෙම පිහිටලා තියෙන්නේ නැහැ. ඒ නිසා අදිමොක්කේ එන්නේ නැහැ. මොකද විචිකිච්ඡා සම්ප්‍රයුක්ත හිතේදී විතරයි. බලන්න ඒක ලස්සනට සම්ප්‍රයෝග වෙලා තියෙන හැටි. වීර්ය කියන එක ආපහු මේ සියල්ලගේ වෙනවා. වීර්ය කියන එක ආයිත් මේ සියල්ලගේ වෙනවා. එහෙනම් තමයි මේකේ සම්ප්‍රයෝගය දක්වලා තියෙන්නේ. මම ඔයගලන්ට වඩා පැහැදිලි වෙන්නේ මේ හරියටම මේක දක්වලා තියන්න. ඡන්දය කියන එකේ තියෙන විරිය පීති ඡන්ද. ඡන්ද කියන එක මේ පළවෙනි 8 වෙනවා. 1 2 3 4 5 6 7 8 9 10. මේ 10 වෙනවා. අන්තිම දෙකේදී එන්නේ නැහැ. ඒ කියන්නේ විචිකිච්ඡාවට ඡන්දය එන්නේ නැහැ. උද්දච්චයට ඡන්දය එන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? මෙතනදී එන්නේ නැහැ. මේකෙදි මේකට ෆුල් හරියක් දාන්න පුළුවන්. ඔක්කොගේ මේ දෙනවා. මේකෙදි මේ වගේ එන්නේ නැහැ. 5 6 7 8 9 10 11 12. එන්නේ නැහැ. ඔක තමයි අකුසල චෛතසිකයන්ගේ යෙදීම. තේරුණාද කියන එක? ඔය තමයි. ඊළඟට තව චෛතසික ටිකක් තියෙනවා. ඒක අතර මේ හරින ලියවෙන්න ඕනේ මෙතනින්. හොඳේ. මෙතන ලියවෙන්න ඕනේ. ලෝභ දිට්ඨි මාන කියන. නමුත් මේ ඉඩ නැති නිසා ඉඩ නැන්නේ. එසා එක්ක මම මෙහෙම කරන්නම්. මම මේ ටික මකන්න. ඔයාලා මේක තේරෙනවද? මගව මකලා ඊළඟට කියලා යන්න මෙතන. මොහ එරික අනුත්තප්ප උද්දච්ච ලෝභ
දිට්ටි, මාන, දෝස, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා. හරිද? 1 2 3 4 5 6 7 8 9 10යි අකුසල සාධාරණ චෛතසික 4යි අකුසල චෛතසික 14යි. අකුසල චෛතසික 14යි ලෝභ දිට්ඨි මාන දෝෂ ඉච්ඡා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා. මේවා කොහොමද දෙන්නේ කියන එකක් දක්වනවා නම් ඇත්තටම පිළිගන්නේ මේ දැන් මේ ලෝභය කියන එක සාමාන්‍යයෙන් අන්තිම හතරට හැර 1 2 3 යෙදෙනවනේ 4 5 6 7 8 මේ අකුසල දැන් ලෝභ මූලික සිත්වල යෙදෙනවා ලෝභය. ඒකට ලෝභ කියලා කියනවා. හරි. මේ හතරේ යෙදෙන්නේ නැහැ. මේ ලෝභ මූලික නෙමෙයිනේ. ඒතර ලෝභ මූලිය නැහැ. ඒ හතරේ ඒව නැහැ. ලෝභය. දිට්ඨිය කියන එක දෙනවා. දිට්ඨිගත සම්පයුක්ත කියලා එන හිත්වල. මේ දෙකේ යෙදෙනවා. මේ දෙක විප්‍රයුක්තයි. මේ දෙකේ යෙදෙනවා. මේ දෙක විප්‍රයුක්තයි. පැහැදිලිද? මේ දෙක විප්‍රයුක්ත අනිත් ඒවා එකකවත් එන්නේ නැහැ. මේ වගේ එන්නේ නැහැ. 1 2 3 ඒ හතරම ෆ්‍රී වෙලා තමයි ඒකට තියෙන්නේ. ඒතර මේ දිට්ඨිය කියන එක දෙන්නේ නැති විප්‍රයුක්ත දැන් වල තියෙනවානේ. මේකේ මානිය මේ දැන් මේකේ මානිය නැහැ. මේකෙත් මානිය නැහැ. මානිය කියන එක ඕවගේ එකකවත් හටගන්නේ. ඊට පස්සේ මේ හරිය තියෙන එකකවත් මානිය වැටෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේකේ මානිය ඇති වෙන්න පුළුවන්. මොන විප්‍රයුක්ත හිතේදී මානිය කියන චෛතසිකේ ඒවට කියන ඒවාපන්නක චෛතසික ඇති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ තැන් වලට ඒ අනුරූපී ඇති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් තැන්. මෙතනත් මානිය ඇති වෙන්න පුළුවන්. මේක බිඳුව. මෙතන ඇති වෙන්න පුළුවන් මානිය. මෙතන ඇති වෙන්න පුළුවන් මානිය. මේ වගේ නෑ. මේ හතරෙම ආපෝසරයක් නැත. 1 2 3 4යි. හරිද? ඊළඟට දෝෂ ඉච්ඡා මච්චරිය කුක්කුච්ච තියෙනවානේ. ද්වේෂය කියන එක අපිට පේනවා මේ ද්වේෂයේදී ඇති වෙනවා. ද්වේෂයේදී අනිවාර්යෙන් ඇති වෙනවා. ද්වේෂය දෙකේදීම. හරිද? හැබැයි මේ ඉච්ඡා මච්චරිය කුක්කුච්ච කියන තැන වෙනකම්ම මේ ද්වේෂයේදී ඇති වෙන්න පුළුවන්. අපි ඒකට දෝෂ ඉච්ඡා මච්චරිය කුක්කුච්ච මේවා ඇති වෙන්නේ නැහැ. අනිත් ඒවා ඇති වෙන්නේ නැහැ. මේවට කියනවා යේවාපනකයි කියලා. මේ කහ පාටින් හරි දාලා තියෙනවට කියන්නේ යේවාපනකයි කියලා. හොඳේ. ඒ කියන්නේ ඇතැම් තැන් වලදී ඇති වෙන්න පුළුවන්, ඇතැම් තැන් වලදී ඇති නොවෙන්නත් පුළුවන්. මේක මම ඊට වඩා ඉස්සරහට පැහැදිලි කරලා දෙන්න. නිකම් මේ අකුසල චෛතසික ගන්න යෙදෙන හැටිත් ඉගෙන ගන්නකො. ඒතර වටිනවා මේක ඉගෙන ගත්තට පස්සේ. රයිට්? ඔබ තමයි මේක වෙන්නේ. එතකොට කුක්කුච්චරන අපි කියනවා මේ අනිත් තැන් වලදී ඇති වෙන්නේ. තීන මිද්ද කියන දෙක සසංකාරික හිත්වලදී. අසංකාරික හිතේ නැහැ. බිඳුවයි. සසංකාරික හිතේ තියෙනවා. 1යි. හරි. ඊළඟට තියෙන අසංකාරික හිතේ නැහැ. සසංකාරික හිතේ තියෙනවා 4යි. සසංකාරික හිතේ නැහැ. ඊළඟේ තියෙනවා. ඊළඟේ නැහැ. ඊළඟේ තියෙනවා. 1යි 2යි 3යි 4යි. 4ක් යදුරනේ. ඊළඟට තව එකක් තියෙනවානේ. පටික සම්පයුත්තකෙත් තියෙනවානේ. ඒකෙත් පටික සම්පයුත්තක වෙනකොට මේකෙත් අසංකාරිකකේ නැහැ. සසංකාරිකකේ තියෙනවා. තීනේ කියන එක දෙන්න පුළුවන් කියන එක දක්වලා තියෙනවා. තීනේ අතරම මේ මිද්දයක් වෙනවා මේකට. මෙතනට මේ විදිහට මිද්දයක් වෙනවා. තීන මිද්ද කියන දෙකම මේවට යෙදෙන්නේ නැහැ. හැබැයි මේව මතක තියාගන්න තීන මිද්ද කියනවා ඒවාපනකයි. ඒතකොට මේ එකත් අපි ඒවාපනක කහ පාටින් දාන්නේ නේ. කහ පාටින් හරි දාමු. ඒතකොට ඒවාපනකයි. මේක දැන් එපා. මම මේ ඔයගලන්ට මේ අකුසලයේ යෙදෙන හැටි විතරයි නිකන් සාමාන්‍යයෙන් පෙන්නගෙන යන්නේ. මේක මම පස්සේ තවදුරටත් විස්තර සහිතව පැහැදිලි කරලා දෙන්නම්. විචිකිච්ඡා කියන එක තියෙනවානේ. ඒක යෙදෙනවා. මෙන්න මේකනේ විචිකිච්ඡා සහගත හිතේ. චෛතසිකේ. ඒ අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි යෙදෙනවා. බලන්න මම මෙතනදී ඔයගලන්ට දාලා තියෙනවා මේ දෙක ඒවාපනකයි මේක ඒවාපනකයි මේවා ඒවාපනකයි මේවා ඇතැම් පිට යෙදෙන්න පුළුවන් සහ ඇතැම් පිට යෙදෙන්න බැරි දේවල්. හැබැයි ඔයගලන්ට පේනවාද මේක දෝෂය කියන එක අනිවාර්යෙන් මේක යෙදිලම තියෙනව නෙමෙයි. ඒවා යෙදෙනවමයි ආයි කතන්දර දෙකක් නෑ. මේවා ඒ තැන් වලදී මානිය නිසා එන්න පුළුවන්, ඊර්ෂ්‍යාව නිසා තරහ යන්න පුළුවන්, මසුරුකම නිසා තරහ යන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ චෛතසිකය ඇතැම් තැන් වලදී සංප්‍රයෝග වෙන්න පුළුවන් කියන අර්ථයෙන් තමයි මේක මේ විදිහට දක්වලා තියෙන්නේ. ඉතින් අපි ධර්මයේ ඉගෙන ගන්න ඕන නම් මේවත් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඕනේ. මේ තමයි chart එක. ඉතින් මේවත් අකුසලයේ පැත්ත අපි ඉවර කරන්න යන්නේ අද. එතකොට අකුසල සිත් අපි ඔක්කොම ගන්න ඉවරයි. ඊළඟට අහේතුක සිත් වලට අපිට යන්න තියෙන අලුත් පාඩමකට යන්න පුළුවන්. තව එකක් දෙනවා මේ අකුසල සිත් වල ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨානත් ඉගෙනගෙන අපි ඉවර කරමු. අකුසල
සිත්වල මොනවාද ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මේක පිළිබඳව මම දැන් ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම් මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා කියන්නේ දැන් මේවා මේ දේවල් නෙමෙයි අකුසල හිතක් කියන්නේ මොකද්ද කියන එක දෙයක් නෙමෙයි. ඒතර අපිට මේ දෙයක් නම් මේ මයික් එක නම් රවුම් මේක නම් කෙට්ටුයි. ඒකට අකුසල හිතක් කෙට්ටුද සුදුද උසද කළුද රවුම්ද කොහොමද කියන එක අපිට හොයාගන්න බැරි නිසා ඒ වගේ තියෙන ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණයක්. ඒකේ ලක්ෂණය තමයි යම් කිසි කෙනෙක් අකුල මේකට කියනවා සාවජ්‍ය දුක්ඛ විපාක ලක්ෂණ කියලා. සාවද්‍ය වූ දුක විපාක ලැබෙන ගතිය. දුක විපාක ලැබෙන ගතිය දුක්ඛ විපාක ලක්ෂණ. සාවජ්‍ය දුක්ඛ විපාක ලක්ෂණ. මේ අකුසල හිත්වල ලක්ෂණය තමයි මේ අකුසල හිතක් පහළ වුණාට පස්සේ දුක් විපාක ලැබෙනවා කියන එක. එතකොට මේ අකුසල හිත කෙට්ටුයි, අකුසල හිත කළුයිද, අකුසල හිත මහතයිද? එහෙම නෑ. අකුසල හිතේ තියෙන ලක්ෂණය තමයි යම් කිසි කෙනෙක් ගාව මේ సంతානිය අකුසල හිතක් පහළ වුණොත් එයාට දුක් විපාක ලැබෙනවා. රයිට්? කුසල පටිපක්ක රසං කියලා කියනවා. ඒ කුසලයට ප්‍රතිපක්ෂ විදිය. ඒක තමයි කෘත්‍ය. කුසලයට ප්‍රතිපක්ෂ විදිය. මේක තමයි මේ අකුසල හිත කරන්නේ මේක. එයාගේ ලක්ෂණය අරක මෙයා කරන්නේ මේක. එයා කරන්නේ කුසලයට ප්‍රතිපක්ෂ වෙන එක. කාලුසිය පච්චුපට්ඨාන. කාලුසිය කියන්නේ මේ අපි කියන්නේ කිලුටු බව. කිලුටු බව තමයි මොකද පච්චුපට්ඨාන කියලා අපි කියන්නේ මේ වැටෙන විදිය. කිලුටු බව තමයි වැටෙන්නේ. කිලිටි ගතියක් පොඩි දැනෙනවා මේ අකුසල හිත ආවට පස්සේ වැටෙන බව. වැටහෙන බව හොඳයි. කොහොමද ලියන්නේ? වැටහෙන බව. පදට්ඨාන කියන්නේ ආසන්න කාරණා තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාර පදට්ඨානෝ. අයෝනිසෝ මනසිකාර පදට්ඨාන. මේක තමයි කුසල සිත්වල ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන. පැහැදිලිද කියලා හිතනවා. නැවත අහන්න, අහලා දාර්ථි කරගන්න. එතකොට අපි අදින් අකුසල සිත් කතා කරලා ඉවරයි. අහිතක සිත් වලට යන්නේ බලාපොරොත්තු වෙන්නේ. අද මේ අභිධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්ම සුවසේ අවබෝධ වේ.